කිව්වේ හිරු දෙවිඳුගේ මිනිස්සු. අපිට කිව්වේ හිරු දෙවිඳුගේ මිනිස්සු. හිරු දෙවිඳුන්ට මහ පොළොවේ මත උදාර සංස්කෘතියකට උරුමකම් කියන අපි කලේ සංස්කෘතික මහා මංගල්‍ය ආසන්නයට පැමිණලා තියෙනවා. අපේ පැරණිම චාරිත්‍රය නවසඳ බැලීමෙන් අපේ අවුරුද්දට අලුත් ආලෝකයක් ලබා දෙනවා. ඒ වගේම තමයි අපේ ඇස් පෙනීම, ලේගමන ආදියද යහපත් වෙනවා. පුණ්‍යකාලයේ කියන්නේ තම වැඩකටයුතු වත්කලේ සියල්ල නවත්වා සිටින කාලය. එතුමිය පුණ්‍යකාලයේදී ඉෂ්ට දේවතාව අනුස්මරණීය දුනි ආගමික වතාවත්වයේ යෙදීම සිදු කරනවා. මේ අවස්ථාවේදී සිදුවන්න යන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ මූලාරම්භය සම්පූර්ණ කිරීමට අලුත් අවුරුදු කුමරාගේ සංක්‍රාන්තිය සිදුවීමයි. සුබ නවවර්ෂයක් එහෙම නැත්නම් සීහලින්දේ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ආදරණීය ගරුදරියනි, ඔබ සියලු දෙනාටමයි මේ මගේ ආමන්ත්‍රණය. සියලු දෙනා මේ අවස්ථාවේදී සිංහල අලුත් අවුරුද්දේ චාරිත්‍ර සිදු කරන ස්ථානයට පැමිණ අප හයපත් වෙන ලෙසද මතක් කර සිටිනවා. සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල පළමු අංකය වශයෙන් අපි නවසඳ බැලීමේ චාරිත්‍රය සිදු කරනවා. නවසඳ බැලීමේ චාරිත්‍රය වගේම ඉන් අනතුරුව අලුත් අවුරුදු නැකත් සීසුවේ පුණ්‍ය කාලය කියලා කාර්යයක් ලැබෙනවා. අන්න ඒ පුණ්‍ය කාලය අවස්ථාවේදී අපි වෙනත් කිසිම වැඩකටයුත්තක නිරත නොවි ආධුනික වතාවත්වල නියැලෙන කාලය. ඉතින් අන්න ඒ කාලයට අපි සිංහල ගෙදර වේවා හින්දු ගෙදර වේවා සියලුම දෙනා තමන්ගේ ආධුනික චාරිත්‍ර සිදු කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔබට ආදරයෙන් මතක් කරනවා අපි මේ උදා වෙලා තියෙන පුණ්‍ය කාලය ඉතාමත් අර්ථවත් ගත කරන්නට අවශ්‍යයි. මේ අවස්ථාව වෙන විට සිංහල හින්දු අලුත් අවුරුද්ද සංකේතවත් කරමින් අවුරුදු කුමරාගේ සම්ප්‍රාප්තිය මේ අවස්ථාවේදී සිරිසුමස්තිරි මහාවිද්‍යාලයේ සිදු වන ආකාරය අපි දැක බලා ගමු. අලුත් අවුරුද්ද සංකේතවත් කරමින් අලුත් අවුරුදු කුමරයා මේ අවස්ථාවේදී අපේ විද්‍යාල භූමියට සම්ප්‍රාප්ත වෙනවා. සිදු නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාව ඔබට උසහාමි. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කරන ස්ථානයට පැමිණ අප හයපත් වෙන ලෙසට මතක් කර සිටිනවා. සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල පළමු අංකය වශයෙන් අපි නවසඳ බැලීමේ චාරිත්‍රය සිදු කරනවා. නවසඳ බැලීමේ චාරිත්‍රය වගේම ඉන් අනතුරුව අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ බොහෝම නැවුම් ප්‍රාර්ථනා නවන්නේ අවුරුදු කුමරාගේ සංක්‍රාන්තියෙන් පසුව අභිනව සූර්ය වංශයේ නැකත් සීට්ටුව ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මාගේ ගෞරවනීය ආරාධනය අවුරුදු කුමරුනේ ඔබටයි. අලුත් අවුරුදු නැකත් සීට්ටුව නවසඳ බැලීම අභිනව කන්ද වර්ෂය සඳහා
පිනර සූර්ය වර්ගයේ සඳහා මෙයි මගේ එක්වන බහස්පතින්දා දිනද නව සඳ බැලීම මැනවී පරණ අවුරුද්ද සඳහා ස්නානය අපේ මත නවවන බදාදා දින තිබුල් පක්ෂ නිස්කරානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහිදී වාසය මැනවී පුණ්‍ය කාලය අපේ මේ පුණ්‍ය කාලයේ වැදගත්කම මොකද? පුණ්‍ය කාලයේදී වැදගත්කම පැහැදිලි කරලා දෙන්න. ආශ්‍රාණ්‍යකේ පුණ්‍ය කාලය කියන්නේ තම වැඩ කටයුතු වර්තීන සියල්ල නවත්වා සිටින කාලය. පුණ්‍ය කාලයේදී ඉෂ්ට දේවතාවන් අනුස්මරණයෙහිදී ආගමික වතාවත්වලදී සිදු කරනවා. කාලය උදා වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී එම චාරිත්‍ර දැකත් වෙනවද උදා වන බව ඔබට සතුටින් මතක් කරන්නට කැමතියි. අපි මේ මෙලකට කියන කාලෙදී එහෙම නැත්නම් පුණ්‍ය කාලය කියන කාලෙදී කිසිදු වැඩ කටයුත්තක නිරතවදී ආගමික රටාවක් කියලා කියලනවා. ඉතින් මේ අවස්ථාවේදී අද දවසේ අන්නේ ආගමික කටයුතු සිහිපත් කරමින් අපේ සීතල ගෙදර ආදරණීය දුවදරුවන් මේ අවස්ථාවේදී පන්සල් යාම සංකේතවත් කරමින් බුදුදහමට මල් පහන් පූජා කිරීමේ ආගමික වතාවක් වල නියමන බව සතුටින් මතක් කරන්නට කැමතියි. සිරිතගානුව අපේ සිංහල ගැමි පෙදරාය පන්සල් යනකොට හින්දු පෙදරාය කෝටි යනවා. ඉතින් ඒ හෙලසිරිත මේ අවස්ථාවේදී හෙලසිරිතගානුව සිත කරන්නයි සූදානම්. සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛා පදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි ස්වාමීරේ ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අවස්ථාවට සටන් වෙනවා සිටින්න. කොහොමද ඒ අවුරුද්ද සමරන්න ඕනේ? ඒ අවුරුද්ද පිළිගන්න ඕනේ. ඒ අවුරුද්දෙන් අපි වැඩක් ගන්න ඕන කොහොමද කියලා
සිංහල දෙමළ ඒ ජන කණ්ඩායම විදිහට අපි අවබෝධයෙන් සිටිය යුතු වෙනවා. මේ අවබෝධය වැඩිහිටියන් තුළ තිබුණත් දරුවන් තුළ ඒ අවබෝධය වැඩිහිටියෝ විසින් ලබා දිය යුතු වෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය දරුවන්ට මේ සිරිත් පිරිත් හුරු කිරීමටයි පාසල් මට්ටමින් දෙවැනි අවුරුදු උත්සව සැලසුම් කරලා තියෙන්නේ. ඒ නිසා අද දවසේ හරිම වැදගත්. අද දවසේ මේ ක්‍රියාකාරීත්වයට සහසම්බන්ධ වෙන්න ඕන විශේෂයෙන්ම වැඩිහිටියෝ